ආයිබෝවන් විශ්වසුවයේ YouTube නාලිකාව වෙනුවෙන් මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අජේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරයෙක්. මගේ අරමුණ අධ්‍යාත්මික ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලින් වඩා සාර්ථකව ලෙඩසුව කිරීමයි. මම මෙතෙක් දුන් 10 දෙනා සුව කරලා තිබෙනවා. ඒ අයගෙන් සුළු ප්‍රමාණයක පමණයි ඔබ වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන්නේ. මොකද ඒ අයගේ කැමැත්තකින් තොරව අපිට ඒ තොරතුරු ලබා ගැනීමට නොහැකි. මම අද ඉදිරිපත් කරන්න යන්නේ අවුරුදු 60ක් පමණ වයස ඇති ආතරයිටිස් තත්ත්වෙන් පෙළුණ කාන්තාවක් සම්බන්ධවයි. මිස්ගේ නම මොකද්ද? මගේ නම කමලා රත්නායක. මේ මිස් කොහෙද ගම? මගේ ගම පිටදෙන. එතකොට මෙහෙට ආවේ මොකද්ද තිබුණ අසනීපේ? මීට අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා වගේ ආතරයිටිස් අත්යක් වගේ හන්දිපත් අමාරු තිබුණා. ඉංග්‍රීසි බෙහෙත් කරා ඒත් ඒක මේ ඔයාගේ මොන කකුලේද මොන පැත්තේ කකුලේද අමාරුව තිබුණේ? දකුණු පැත්තේ කකුල. දකුණු පැත්තේ. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් නිින්ද යන්නේ නැතුව ලොකු කැක්කුමක් ආවද කකුලට? ඔව් මේ නිදා ගන්න කොහොමද කකුල එක පැත්තකට තියනවා ඒක සුළුයි මට තිබුණේ නිින්ද යමක් තිබුණේ නෑ. ඒ අඩිය තියලා යන්න බැරි තත්ත්වයක් තිබුණාද? අඩිය තියලා යන්නත් අමාරු ගතියක් එන්න වැඩි වෙන තත්ත්වයක් තමයි. ඊට පස්සේ කොහෙද බේත් ගත්තාද කොහෙන්? බෙහෙත් ගත්තා, ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. ඉංග්‍රීසි ඒක පාවිච්චි කරන කම විතරයි. ඔව්. ඊට පස්සේ නැවතත් ආයි අමාරු මුලටම පත් වෙනවා. ඔව්. ඊට පස්සේ මේ සිංහල බෙහෙතුත් ගන්න ගියාද? සිංහල බෙහෙතුත් මේ කරා ඊට පස්සේ දෙතනකින් වගේ. ඔව්. කොහෙන්ද? ඒක ඉවල් කිව්ව තැනකින් ගත්තා නිකන් සාමාන්‍ය චියුන්නේ ඊට පස්සේ ආයි ටිකක් දුරින් ගත්තා. වෙන කොහෙන්ද කියන්නේ ගම කොහෙද? මේ ගත්තේ ඇලබඩගම. ඇලබඩගමින් නේද? එතන වෙදමයා කිව්වේ ටිකක් බේත් දෙන්නලා ටික දවසක් යනකොට ඔයාලට බෙහෙත් කරන්න බෑ කියලා කිව්වා. ඒ මොකද? ආතරයිටිස් තත්ත්වයක් තියෙන්නේ කියලා මේ වෙන ආතරයිටිස් සම්බන්ධ මේ විශේෂඥ කෙනෙක් ළඟට යන්න කියලා තමයි ආවා. ඊට පස්සේ දැන් මෙහෙට ඔයා ඇවිල්ලා ටික දවසක් බෙහෙත් කරානේ? ඔව් ඊට පස්සේ දැන් මාස එකමාරක් විතර වෙන්නේද මට දැන් හොඳටම හොඳයිද දැන් කකුල? දැන් සෑහෙන හොඳටම හොඳයි. දැන් කකුල ඉදුම්ම සම්පූර්ණයෙන් බැහැලාද? ඔව් ඉදුම්මම බැස්සා. කැක්කුම තියෙනවද නැහනේ? කැක්කුම නෑ රැයට නිදා ගන්න පහසුවක්. පහසුයි. එහෙනම් පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් පෙන්නන්නකෝ ඇඳ වටේ වගේ. දැන් හොඳට ඇවිදින්න පුළුවන්. අල්ලන්නේ නැතුව හොඳට ඇවිදින්නකෝ බලන්න. ඇඳ වටේ වගේ යන්නකෝ. හරි පොඩ්ඩක්